2026 වර්ෂයේ වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට ඔයා පාවිච්චි කරන්න ඕනේ ප්‍රීමියර් ප්‍රෝ එහෙම නැත්නම් CapCut. ඉතින් CapCut කියන software එක ජනප්‍රියමත් එක්කම වීඩියෝ එඩිටින් ලෝකයේ වැඩිපුරටම කතා බහට ලක් වෙච්ච topic එකක් තමයි මෙන්න මේ CapCut versus Premiere Pro කියන්නේ. අයබෝන් නිකී එඩිට්ස් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එඩිටින් ලෝකයේ ඉන්න දැවැන්තයෝ දෙන්නේ Premiere Pro සහ CapCut කියන softwares දෙක අතර comparison එක. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට categories 10ක් යටතේ අපි Premiere Pro සහ CapCut කියන softwares දෙක compare කරලා බලනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න වීඩියෝ එඩිටර් කෙනෙක් හරි content creator කෙනෙක් විදියට හරි ඔයාට පාවිච්චි කරන්න හොඳම වීඩියෝ එඩිටින් software එක මොකක්ද කියන එක ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම categories වලට ගිහිල්ලා බලමු මොකක්ද මේ category එකේ winner කියලා. අපි කතා කරන පළවෙනි category එක ease of use. ඒ කියන්නේ කොච්චර ලේසියෙන් අපිට මේකෙන් වැඩක් කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් CapCut මුලින්ම ගත්තාම CapCut කියන්නේ හරිම ලේසියෙන් අපිට වැඩ කරගෙන යන්න පුළුවන් software එකක්. මුලින්ම CapCut open කරලා ඉවර වෙලා අපි clips ටික ඇදලා දැම්ම වෙලේ ඉඳන් අපි edit කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ CapCut කියන software එකේ තියෙන text දාන ඒවා ඊට පස්සේ effects තියෙන ඒවා transitions තියෙනවා අපිට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් විදිහට තමයි මේකේ interface එකත් හදලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තම Premiere Pro. Premiere Pro කියන්නේ ගොඩාක් powerful software එකක්. හැබැයි beginner friendly නෑ. ඒ කියන්නේ beginner කෙනෙක්ට ආපු ගමන් Premiere Pro කියන software එක ලේසියෙන් ඉගෙන ගන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් මේක UI එකට ගියපු ගමන් interface එක දැක්ක ගමන් උනත් අලුතෙන් වෙන beginner කෙනෙක්ට මේක නිකන් confuse වෙලා යන ලොකු software එකක් විදිහට පේන්න පුළුවන්. ඉතින් ඒ අතින් ගත්තාම CapCut කියන එකේ ease of use කියන part එක ගොඩාක්ම හොඳයි. ඉතින් ඒක නිසා මෙන්න මේ category එකේ point එක අපි දෙනවා CapCut software එකට. හරි දෙවැනි category එක features and tools. ඒ කියන්නේ අපේ software එක විසින් අපිට කොච්චර features සහ tools ලබා දෙනවද කියන එක. ඉතින් මේකදී Premiere Pro ගත්තාම Premiere Pro කියන්නේ ගොඩාම powerful. ඒ වගේම අපේ යටතේ control එක වැඩි tools සහ features ගොඩක් අපිට provide කරන software එකක්. ඉතින් මේකදී ගත්තාම advanced color grading, advanced editing, advanced effects, transitions වගේ දේවල් අපිට හදාගැනීමේ හැකියාව Premiere Pro කියන software එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට අවශ්‍ය මොකක් හරි specific දෙයක් තියෙනවා නම් ඒ දේට අදාළව third party plugin එකක් download කරලා අපිට ඒක extension එකක් විදියට Premiere Pro එකට දාලා අපේ වැඩේ කරගැනීමේ හැකියාව ඒ අදාළ tools ටික Premiere Pro එකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තම CapCut කියන software එකෙත් විශේෂයෙන්ම content creator කෙනෙක්ට අවශ්‍ය වෙන විදිහේ ගොඩක් features තියෙනවා. ඉතින් auto captioning ඊට පස්සේ AI tools ඊට පස්සේ noise cancellation වගේ දේවල් ඊට පස්සේ effects transitions මේවා ready made තියෙනවා. color grades ready made color grades තියෙනවා. ඉතින් අන්නේ වගේ features ටිකක් CapCut එකනොත් දීලා තියෙනවා. ඒ වුණාට මේ category එකේ point එක කියන්නේ Premiere Pro එකට අපිට deep සහ complex properties එක effects සහ tools අපිට ලබා දෙන නිසා. Category number 3 performance. ඉතින් performance අතින් CapCut උයි Premiere Pro එක compare කරාම CapCut කියන software එක හදලා තියෙන්නේ mid range PC එක වුණත් හොඳට performance තියාගෙන run වෙන විදිහට. ඉතින් ඉතාමත් කලාතුරකින් තමයි CapCut කියන software එක crash වෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් අතින් ගත්තාම Premiere Pro කියන software එක ගොඩක් powerful complex software එකක්. ඒක නිසා Premiere Pro කියන software එක දුවන්න අපිට ටිකක් high end powerful PC එකක් අවශ්‍ය වෙනවා. ඉතින් හොඳ RAM එකක් තියෙන high end PC එක නම් ඔයාලට smoothly Premiere Pro run වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් normal mid range PC එක නම් Premiere Pro crash වෙන්න පුළුවන්, lag වෙන්න පුළුවන් වගේ issues අපිට බලා ගන්න පුළුවන්. ඉතින් real world එකේ lags, crashes සහ performance අතින් හොඳ නිසා මම මේ point එක CapCut කියන software එකට දෙනවා. Category number 4 export quality. ඉතින් ඔයා serious content creator කෙනෙක් හරි professional video editor කෙනෙක් හරි නම් ඔයා export කරන වැඩේ quality එක සහ ඔයාගේ අතේ තියෙන control එක ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් CapCut කියන software එක ගත්තම CapCut කියන software එකෙන් අපිට හොඳ video එකක් export කරගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී අපිට video එකේ export කරද්දී දෙන advanced අපිට tweak කරන්න දෙන advanced features ගොඩක් අඩුයි. ඉතින් අපිට quality video එකක් out කරගන්න ඕන වුණාට ඔයාට advanced settings වලට ගිහිල්ලා ඉවරලා මේවා tweak කරන්න මේවා එහෙම කරන්න අවශ්‍ය නම් ඊට අදාළ features අපිට CapCut කියන software එකෙන් ලබා දෙන්නේ නැහැ. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම Premiere Pro කියන software එකේ export එකක් ගත්තාම export එක කරන්න කලින් අපිට ගොඩාක් advanced features properties තියෙනවා. අපිට වෙනස් කරලා අවශ්‍ය විදියට අපිට අවශ්‍ය quality එකේ අපේ control එකෙන් හොඳ video එකක් output කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ point එක යන්නේ Premiere Pro වලට. Category number 5 templates and effects. ඉතින් මෙන්න මේ category එක ගත්තාම Premiere Pro සහ CapCut කියන softwares දෙක compare කරනකොට CapCut වල අපිට ready made inbuilt
ටෙම්පලේට්ස් ඒ වගේම ටෙක්ස්ට් ඉෆෙක්ට්ස්, ටෙක්ස්ට් ඇනිමේෂන්ස්, ට්‍රාන්සිෂන්ස් වගේ දේවල් ඉන්බිල්ට් හොඳ ලයිබ්‍රරි එකක් අපිට ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් දේසියෙන් අපේ වීඩියෝ එකකට දාලා ඉවර වෙලා අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තෙන් Premiere Pro ගත්තාම මෙන්න මේ CapCut වල අපේ හදාගන්න අපිට ඉන්බිල්ට් වෙන ට්‍රාන්සිෂන්ස් වගේ දේවල් අපිට Premiere Pro වල හදාගන්න පුළුවන්. ඒ වුණාට ඒවා රෙඩි මේඩ් එන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒක නිසා අපේ ease of use සහ ඉන්බිල්ටන ටෙම්පලේට් සහ ට්‍රන්සිෂන් ඉපෙක්ස් වගේ දේවල් සලකලා බලලා මම මේ පොයින්ට් එක CapCut software එකට දෙනවා. කැටගරි නම්බර් 6 එක විදිහට මම තෝරගත්තේ device compatibility. ඒ කියන්නේ අපිට මොන වගේ devices වලද මෙන්න මේ softwares run කරගන්න පුළුවන් කියන එක. ඉතින් Premiere Pro software එක ගත්තාම මේ වෙනකොට Premiere Pro desktop only version එකක් තමයි තියෙන්නේ. ඉස්සරහට mobile version එකකුත් එනවා කියලා කියනවා. නමුත් දැනට desktop version එක තමයි mainlyම තියෙන්නේ. ඒක නිසා අපිට Premiere Pro software එක use කරනවා නම් use කරන්න පුළුවන් PC එක desktop එක වගේ විතරයි. ඉතින් අනිත් පැත්තෙන් CapCut software එක ගත්තාම CapCut වල mobile app එකක් වෙනම තියෙනවා. ඒ වගේම PCs වල run කරන්න පුළුවන් software එකක් වෙනම තියෙනවා. ඉතින් ඒ අතින් ගත්තාම device compatibility එක ගත්තාම ඉදිරියෙන් එන්නේ CapCut. ඒක නිසා මේ category එක point එක CapCut වලට යනවා. කැටගරි නම්බර් 7 එක විදිහට මම තෝරගත්ත ලර්නින් කර්ව්. ඒ කියන්නේ කොච්චර ලේසියෙන් අපිට මේ software එක පාවිච්චි කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්ද කියන එක. ඉතින් CapCut කියන software එක ගත්තාම හරිම ලේසි ඉන්ටර්ෆේස් එකක් තියෙන. මේ ඉන්ටර්ෆේස් එක හදලා තියෙන්නේ අපිට ඉක්මනින් වැඩ කරගන්න පුළුවන් විදිහට. ඉතින් කවුරු හරි අලුත්ම බිගිනර් කෙනෙක් ආවොත් CapCut කියන software එක බැලුමටම ටක් ගාලා ඉගෙන ගැනීමේ හැකියාව ගොඩක් වැඩි. ඒ කියන්නේ අපිට ඉක්මනින්ම මොකක් හරි වීඩියෝ එකක් ලස්සනට හදලා අවුට් කරගන්න බිගිනර් කෙනෙක්ට උනත් හැකියාව තියෙනවා CapCut කියන software එකේ. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම Premiere Pro කියන්නේ අපිට ගොඩාක් අපේ අතරත කන්ට්‍රෝල් එක දෙන software එකක්. ඉතින් එතකොට ඉන්ටර්ෆේස් එක පවා ගත්තාම හරිම කම්ප්ලෙක්ස් වෙන්න පුළුවන් බිගිනර් කෙනෙක්ට. ඒක නිසා මේක ඉගෙන ගන්නත් ටිකක් CapCut ඉගෙන ගන්නවට වඩා වැඩි කාලයක් යනවා. ඉතින් මුලින් දැක් ගමන් හරිම අමාරු වෙන්න පුළුවන් software එක, දේවල් තියෙන තැන් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ අතින් ගත්තාම CapCut වල ලර්නින් කර්ව් එක ගොඩක් අඩුයි Premiere Pro වලට වඩා. ඒක නිසා ලර්නින් කර්ව් කියන කැටගරි එකේ පොයින්ට් එක මම CapCut වලට දෙනවා. කැටගරි නම්බර් 8 ස්පීඩ් ඔෆ් එඩිටිං. ඒ කියන්නේ අපිට කොච්චර ඉක්මනින් වීඩියෝ එකක් හදලා එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් CapCut කියන software එක ගත්තාම මම කලිනුත් කිව්වාට inbuilt templates එනවා, transitions, animations වගේ දේවල් ready made software එක විසින්ම provide කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් යොදාගෙන අපිට ඉතාමත් ලේසියෙන් ඉක්මනින් වීඩියෝ එකක් හදලා එක්ස්පෝර්ට් කරගැනීමේ හැකියාව CapCut කියන software එකෙන් ලබා දීලා තියෙනවා. ඒ වුණාට අනිත් පැත්තෙන් Premiere Pro ගත්තාම Premiere Pro වල ටිකක් කම්පලෙක්ස් වැඩි නිසා අපිට CapCut වලට වඩා වෙලාවක් යනවා එඩිට් කරන්න. ඒ වුණාට අපිට හොඳ කන්ට්‍රෝල් එකක් දීලා තියෙනවා අපේ අතට. ඒ වුණාට ස්පීඩ් ඔෆ් එඩිටිං අතින් ගත්තාම Premiere Pro වලට වඩා CapCut ඉස්සරහින් ඉන්නවා. කැටගරි නම්බර් 9 විදිහට මම තෝරගත්තේ ප්‍රයිසිං. ඒ කියන්නේ අපිට මේ software එක පාවිච්චි කරන්න කොච්චර මුදලක් වැය වෙනවද කියන එක. ඉතින් CapCut ගත්තාම CapCut වලදී basic editing හැමදේම කරගන්න software එක mostly free හම්බ වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම Premiere Pro කියන එකට monthly subscription එකක් අපි Adobe එකට pay කරන්න ඕනේ. ඉතින් ඒක ටිකක් ලොකු ගාණක් CapCut එක සසඳලා බලනකොට ඒ කියන්නේ CapCut එක pay කරලා ගත්තත් Premiere Pro වලට වඩා අඩු ගාණක් තමයි CapCut වලට වියදම් වෙන්නේ. ඒක නිසා මෙන්න මේ payments අතින් එහෙම නැත්නම් pricing අතින් ගත්තාම CapCut ඉස්සරහින් ඉන්නවා. කැටගරි නම්බර් 10 ප්‍රොෆෙෂනල් යූස්. ඉතින් මෙන්න මේ අන්තිම කැටගරි එකේදී අපි කතා කරන්නේ ප්‍රොෆෙෂනල් වර්ල්ඩ් එකේදී CapCut සහ Premiere Pro කියන softwares දෙක කොහොමද compare වෙන්නේ කියන එක. ඉතින් Premiere Pro කියන software එක ගත්තාම දැනටත් YouTube ඒ වගේම film industry එකේ agencies වල වගේ professionally use කරන standard එක විදිහට use කරන software එකක් තමයි මේ Premiere Pro කියන්නේ. ඉතින් Premiere Pro කියන software එකට දැනට standard එකක් විදිහට තියෙන නිසා ওই productions වල තියෙන complex workflows එක ගැන පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකන් යන workflows වලට ඉන්ටග්‍රේට් වෙලා මැද තියෙන ස්ටෙප් එකකදී ඉන්ටග්‍රේට් වෙලා වැඩ කරගැනීමේ හැකියාව වැඩ කිරීමේ හැකියාව තියෙනවා ස්ටෑන්ඩඩ් එකක් විදිහට ප්‍රොෆෙෂනල් වර්ල්ඩ් එකේ Premiere Pro කියන software එක use කරන නිසා. ඉතින් අනිත් අතින් ගත්තම CapCut කියන software එකත් ගොඩක් වේගෙන් improve වෙගෙන යන software එකක්. නමුත් ප්‍රොෆෙෂනල් වර්ල්ඩ් එකේ ගත්තාම widely use වෙන්නේ නැහැ Premiere Pro තරම්. ඉතින් ඒක නිසා ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට ප්‍රොෆෙෂනල් වර්ල්ඩ් එකේ ස්ටෑන්ඩඩ් එකක් විදිහට පාවිච්චි කරන නිසා මේ කැටගරි එකට මම දෙනවා Premiere Pro කියන software එකට.
හරි ඉතින් අද අපි කතා කරමු පොයින්ට්ස් 10 ගත්තම ඔයාලට පේනවා මේ පොයින්ට්ස් 10න් වැඩියම් පොයින්ට්ස් අරගෙන තියෙන CapCut. ඒක නිසා අද විනර් වෙන්නේ CapCut. ඉතින් අද දවසේ මේ වීඩියෝ එකේ විනර් CapCut උනාට ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාට අද කතා කරපු කැටගරිස් වලින් වැදගත් වෙන කැටගරි එක මොකක්ද කියලා. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක නම් ඔයාලා සාමාන්‍යයෙන් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාට ඕනේ ඉක්මනින් ඔයාලා ගහපු වීඩියෝස් ටික ටක් ගාලා එඩිට් කරලා ඉක්මන් ට්‍රාන්සිෂන්ස් ටිකක් දාලා සෝෂල් මීඩියා වලට අවුට් කරගන්න නම් ඔයාට කම්පලෙක්ස් දේවල් වලට යන්න තෝ ලේසියම සිම්පලි වීඩියෝ එකක් එඩිට් කරලා ඉක්මනින් අවුට් කරගන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් ඔයා CapCut වගේ software එකක් use කරන්න. ඉතින් අනිත් පැත්තෙන් ගත්තම ඔයා professional video editor කෙනෙක් නම් ඔයා සාමාන්‍යයෙන් මොකක් හරි agency එකකට වැඩ කරන කෙනෙක් නම් ඒ වගේම ඔයා clients ලගේ requirements වලට videos හදන කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා career එකක් විදියට long term video editing කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම CapCut වගේ software එකක් නැතුව Premiere Pro වගේ software එකක් ඉගෙන ගන්න එක තමයි ඔයාට හොඳ වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් clients ලා දෙන complex requirements ඒ කියන්නේ client ගේ අවශ්‍යතාවය හරියටම කම්පලෙක්ස් අවස්ථාවයන් නම් ඒක අපිට හදාගන්න CapCut වගේ software එකකට වඩා Premiere Pro වගේ software එකක හැකියාව තියෙනවා. ඉතින් ඔයා හිතන විදිහට 2026 video editor කෙනෙක් use කරන්න හොඳම software එක Premiere Pro ද CapCut ද කියන එක පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මෙන්න මේ වගේ videos තවත් ඉස්සරහට බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ Nikedits YouTube channel එක subscribe කරගෙන යන්න. මේ වීඩියෝ එකෙන් ඔයා මොනවා හරිම දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම like එකක් දාගෙන යන්න. ඉතින් ඔයා ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් Adobe Premiere Pro සහ After Effects කියන softwares දෙක ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඉතින් මේ softwares දෙක සරලව සිංහලෙන් මුල සිට කියලා දෙන course එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒක ගිහිල්ලා check කරලා බලන්න.